වරුඩ් channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අදත් මම ඇවිල්ලා ඉන්නේ කටාරුවල තියෙන ස්පෙයා පාක් එකට. මේක පාක් එක විතරක් නෙමෙයි. ලස්සන තැන් විනෝදන ගොඩාක් දේවල් තියෙනවා. අපි යක්කු බලන්න. මේ විදිහට දැන් ඉර බැහැගෙන යනවා. පේනවද? හරිම ලස්සනයි. ඇවිදින මේ ට්‍රැක් එකක් තියෙනවා. හැමෝම ඇවිදිනවා. ෆැමිලි පිටින් ඇවිල්ලා සෙල්ලම් කරනවා. මේ තියෙන්නේ ඔයගලන්ට ඈතින් පේන්නේ ටෝට් ටවර් එක. අපේ නෙළුම් කුළුණ වගේ තමයි ඉතින්. මේ පාක් එක ගොඩාක් තියෙනවා ඇවිදින්න ලස්සන තැන්. පේනවනේ ෆැමිලි පිටින් ඇවිල්ලා ඒගොල්ලෝ කෑම අරන් ඇවිල්ලා සෙල්ලම් කරනවා. මේක හැමදාම වගේ මේ මාසේ නම් රාමසාන් මාසේ ඉඳලා රාමසාන් මාසේ ගොඩක් අයට ඉතින් වරුවයි වැඩ කරන්නේ. ඉතින් ගොඩක් අය නිවාඩු හවස ඇවිල්ලා කට්ටියම සෙල්ලම් කරනවා. අපි ඉස්සරහට යමුකෝ තව මොනවද තියෙන්නේ බලන්න. දැන් උඹලන්ට පේනවද මෙතනින් ගියාම ලස්සන තැනක් තියෙනවා. වතුර මේ එතන තාරාවෝ ඉන්නවා. හොටෙල්ස් වගේ ඒවා වටේ තියෙනවා. බලන්න හරිම ලස්සනයි. මෙන්න ඒගොල්ලෝ දැන් පොලිමට යනවා. අර පැත්තේ ඉඳලා මෙන්න මෙහෙම ආවහම
ඔයගලන්ට තාරා බෝට්ටු තියෙනවා. තාරා බෝට්ටු පදින්න පුළුවන්. මම හිතන්නේ අතන කැෂියර් එකක් තියෙනවා. කීයක් හරි දීලා ඔයගලන්ට මේක පදින්න පුළුවන්. හරිම ලස්සනයි. දැන් නම් ඉර බහැගෙන යන වෙලාවේ තාරාවෝ ඇවිල්ලා හරිම ලස්සනයි. එළියට ඔන්නම ඈත ඔයගලන්ට පේනවද දන්නේ හරිම ලස්සනට පේනවා. ඕනෙමට එනවා. ඒ වගේම මෙහෙම බෝට්ටු ටික තියෙනවා. රෑට ලයිට් දැම්මහම මේක තවත් ලස්සන වෙනවා. මේගොල්ලෝ එක්ක කතා කරන්න හිතෙනවා. කෑම දැම්මහම නම් එනවා ළඟට. පේනවනේ ලස්සන. පොඩි අයත් ඉන්න බලන්නකෝ. ගොඩ ලොකුයි. ඉතින් මේ මේක පේනවද? ඒකෙන් පුළුවන් මේ ග්‍රවුන්ඩ් එක වටේම යන්න. තමන් කැමති තැනට ගිහිල්ලා මේගොල්ලෝ අප එතනින් බස්සනවා. ඒ වගේ ඒවා ගොඩක් තියෙනවා. එම ආවහම මෙතන ඉඳන් මේ පැත්ත බලනකොට එක්සර්සයිස් මැෂින් තියෙනවා. ඕන කෙනෙක්ට මෙතන ඇවිල්ලා එක්සර්සයිස් කරලත් යන්න පුළුවන්. ඉතින් හැමදේම මෙතන තියෙනවා. තාර බොට්ටු මෙතන තියෙනවා වගේම මේ වගේ බෝලයක් තියෙනවා. ඒකට හුලම් පුරවලා මම නම් දැකලා තියෙනවා පොඩි ළමයි එකේ තග්ගලා බෝලේ කරකවලා මේ වතුරේ පා කරනවා. හරිම ලස්සනයි. එක ඇක්ටිවිටිස් තියෙනවා පොඩි අයට. ඉතින් ෆැමිලි එකක් හැටියට ආවොත් විනෝද වෙන්න ලස්සන බලන්න ගොඩාක් මේ පාක් එකේ තැන් තියෙනවා. ඉතින් මේ කිචි පිචි ගන්න මේගොල්ලෝ ටිකක් ඉන්නවා. හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට පාක් එක පුරාම අපිට යන්න පුළුවන්. තව තැන් තියෙනවා කොෆි ෂොප් තියෙනවා. ටිකක් ඇවිදලා බලමුනේ. කොහෙද තව යන්න තියෙන ලස්සන තැන් කියලා. ඉතින් යන්නේ පේන්නේ කොෆි ෂොප් එකක්. ඒක දැන්ට නම් වහලා. මොකද මේ වෙලාවේ ෆාස්ටිං ඉඳලා කට්ටිය ෆාස්ටිං අතහරින ටයිම් එක. ඉතින් තව ටිකකින් මේ හැමදේම ඕපන් වෙනවා. මෙතනින් ගියාම ඔයගලන්ට බලන්න පුළුවන් පාලමක්. මේ පාලමෙන් එහා පැත්තට තියෙන්නේ අර ඈත පේන්නේ වතුර. ඒක ඇටින් යන්න පුළුවන්. මං ගිහිල්ලා පෙන්නන්නම්. දැන් මම මේ පාලම දිගේ යනවා අර වතුර පැත්තට. තමයි යන්න තියෙන්නේ. යමුකෝ බලන්න. ලස්සනයි නේද? ඉරක් බැහැගෙන යනවනේ. මෙහෙම හිමීට දැන් නම් චුට්ටක් ඇවිදලා මහන්සි උත්සාහේ. මොකද මං හරි කම්මැලි ඇවිදින්න. ඉතින් ඔන්න ඔය විදිහට මේගොල්ලෝ නම් හැම තැනම ඉන්නවා. ඔන්න මෙතනත් ඔයගලන්ට පේනවා ලස්සන කොෆි ෂොප් එකක්. පේනවනේ? හරිම ලස්සනයිනේ. දත් බැහැගෙන යනවා.
ඔන්න ඉතින් ඔන්න එන්නකෝ දැන් යන්නේ වතුර තියෙන පැත්තට. බලමු. හරිම ලස්සනයි. එතනින් යටින් යන්න පුළුවන්. මම ඔයගලන්ට පෙන්නන්න. ඉතින් තියෙනවනේ හරිම ලස්සනයි. මෙතන ඉඳන් අර පැත්තට යන්න පුළුවන්. මම ඔයගලන්ට පෙන්නන්න. ගිහිල්ලා අපිට යමුද? ඔන්න මම නෙමෙයි ඔන්න මගේ දුව නම් එනවා. හැබැයි ආ වීඩියෝස් වලට ෆොටෝ වලට ඉන්න කැමති නෑ. මම චූට්ටක් විතර ගන්නවා. ඊළඟට මං ගිහිල්ලා පෙන්නන්න. හරිද? One. ඔන්න දැන් ඔයගොල්ලන් එක ඇටින් කයි යනවා. එනවා අම්මේ ෆෝන් එක නම් පෙන්නනවා. මම ටිකක් යන්න. ෆෝන් එක නම් දැන් මේ වෙලාවේ හොඳට දෙමිලා මාත් දෙමිලා. ඒක ඉතින් සුන්දරයි. එහෙනම් අදත් ආදරෙන් වරෝ channel එකට එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ආදරේ ඔයාලා හැමෝටම ආයෙත් එකතු වෙමු අපි. ඉතින් එන්න.